අයිබෝන් සාදරයෙන් පිළිගන්නවා හැම කෙනෙක්ම අද The Welder YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න හිතුවේ කොහොමද මේ වෙල්ඩින් ප්ලාන්ට් එකක් වැඩ කරන්නේ. මේ වෙල්ඩින් ප්ලාන්ට් එකක් ඇතුළත මොන වගේ දේවල්ද අපිට බලා ගන්න තියෙන්නේ කියන මාතෘකාව ගැන. ඉතින් අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා ඇවිල්ලා මේ ගැන වැඩි විස්තර කතා කරමු. සාදරයෙන් පිළිගන්නවා නැවතත් ඔයාලව The Welder YouTube channel එකේ අද වීඩියෝ එකත් එක්ක. ඉතින් මම අද කතා කරන්න හිතුවේ කොහොමද මේ වෙල්ඩින් ප්ලාන්ට් එකක් වැඩ කරන්නේ කියලා. මොකද වෙල්ඩින් ප්ලාන්ට් එකක් වැඩ කරන විදිය දැනගන්න ඕන වෙල්ඩර් කෙනෙක් වුණාම. මොකද අපි මේකෙදී කියනවනේ ඇම්පියර් එක ඇඩ්ජස්ට් කරනවා, එහෙම නැත්නම් අපිට වෙල්ඩින් කරන්ට් එක ඇඩ්ජස්ට් කරගන්නවා කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් ගෙදර දොරේදී පාවිච්චි කරන්නේ 230 වෝල්ට් කරන්ට් එකක්නේ. එහෙම දෙයක් අරගෙන, එහෙම කරන්ට් එකක් අරගෙන අපි කොහොමද මේ ඇම්පියර් එකක් ඇඩ්ජස්ට් කරන එක ගැන කතා කරන්නේ. ඉතින් මේ වෙල්ඩින් ප්ලාන්ට් එකක් ඇතුළත මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් බලන්නකෝ මෙන්න මේ ෆොටෝ දෙක. මේ දෙකේ ඔයාලට පැහැදිලිව පේනවා එකක් තියෙනවා ඉන්වර්ටර් වෙල්ඩින් ප්ලාන්ට් එකක්, අනිත් එක තියෙනවා ට්‍රාන්ස්ෆෝමර් වෙල්ඩින් ප්ලාන්ට් එකක්. මේට අමතරව ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ඔයිල් බාත් වෙල්ඩින් ප්ලාන්ට්. මේ ඔක්කොම ආක් වෙල්ඩින් ප්ලාන්ට්. ඉතින් මේ වෙල්ඩින් ප්ලාන්ට් එකක් ඇතුළත සිද්ධ වෙන්නේ අපේ ගෙදර දොරේ අපි පාවිච්චි කරන කරන්ට් එකෙන් වෝල්ටේජ් අඩු කරගෙන ඇම්පියර් රේන්ජ් එක වැඩි කරලා අපේ වෙල්ඩින් එක සිද්ධ කරන්න අවශ්‍ය ඇම්පියර් රේන්ජ් එක හදලා දෙන එක තමයි මේ වෙල්ඩින් ප්ලාන්ට් එකෙන් සරලවම සිද්ධ වෙන්නේ. ඉතින් මේක කොහොමද වෙන්නේ? අපි අපේ ගෙදර තියෙන කරන්ට් එක සම්බන්ධ කරනවා වෙල්ඩින් ප්ලාන්ට් එකට. ඊට පස්සේ වෙල්ඩින් ප්ලාන්ට් එක ඇතුළත ක්‍රියාකාරීත්වයෙන් අපේ වෙල්ඩින් ප්ලාන්ට් එක ඇතුළේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක හරහා අපි ලබා දෙන වෝල්ටේජ්තාවය හරවනවා ඇම්පියර් රේන්ජ් එකක් විදියට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෝල්ටේජ්තාවය 240 ඉඳලා එහෙම නැත්නම් 230 ඉඳලා වෝට් 20ක් වෝට් 40ක් වගේ වෙනකම් අඩු කරනවා. ඒ අඩු කරනවත් සමගම ඊට සමාන්තරව ඇම්පියර් ප්‍රමාණය වැඩි කරලා දෙනවා. අපිට අවශ්‍ය වෙන ඇම්පියර් 150 200 250ක් මේ වගේ වෙනකම් මේ ඇම්පියර් රේන්ජ් එක අපිට ඇඩ්ජස්ට් කරලා දෙනවා අපේ වෙල්ඩින් ප්ලාන්ට් එක හරහා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා අපිට අවශ්‍ය වෙල්ඩින් එක සිද්ධ කරගන්න අවශ්‍ය ඇම්පියර් එක හදාගන්න. ඉතින් දැන් මෙන්න මේ ෆොටෝ එක බලන්නකෝ. මේකේදී ඔයාලට පේනවා වෙල්ඩින් ප්ලාන්ට් එකෙන් එළියට එන කරන්ට් එක එර්ත් එක සහ හෝල්ඩර් එක හරහා ආයෙ නැවතත් පරිපථයක් විදිහට සම්බන්ධ වෙනවා. ඔයගොල්ලෝ වෙල්ඩින් කරනකොට වෙල්ඩින් ප්ලාන්ට් එකේ ඉලෙක්ට්‍රෝඩ් එක, ඒ කියන්නේ ඔයාලා හෝල්ඩරේට අල්ලන් ඉන්න ඉලෙක්ට්‍රෝඩ් එක වර්ක් පීස් එකේ ඇලුනොත් ඔයාලට තේරෙනවා ඒක ටිකක් අර තදට ඇලිලා හිටිනවා. ඒ වෙන්නේ අපේ වෙල්ඩින් ප්ලාන්ට් එක හරහා යන පරිපථයේ හරියටම ධන සහ ඍණාග්‍ර දෙක අතර නිවැරදිව සම්බන්ධ වෙලා තියෙන නිසා තමයි ඒ අපිට ඒක ගලව ගන්න බැරි. හැබැයි ඔයාලා නිකන් හරි ඉලෙක්ට්‍රෝඩ් එක වර්ක් පීස් එකේ තියෙද්දි හෝල්ඩර් එක ගලවලා අයින් කරන්න හදුවොත් ඔයාලට ස්පාර්ක් එකක් දකින්න පුළුවන්. ඒ කියන්නේ එතෙන්දි වෙන්නේ අර ධාරාව කට් වෙනවා. එතකොට එතන ස්පාර්ක් එකක් ඇති වෙනවා. ඉතින් අපි වෙල්ඩින් කරද්දිත් සිද්ධ කරන්නේ ඔන්න ඔය දෙයම තමයි. ඒ කියන්නේ අපේ වැඩ කොටස සහ අපේ ඉලෙක්ට්‍රෝඩ් එක අතර අපි පොඩි ગેප් එකක් හදා ගන්නවා. ඒකනේ අපි කියන්නේ වෙල්ඩින් කරද්දි ඉලෙක්ට්‍රෝඩ් එක සහ වැඩ කොටස අතර අපේ ඉලෙක්ට්‍රෝඩ් එකේ ඩයමීටර් එක තියාගන්න කියලා. එතකොට හොඳ වෙල්ඩින් එකක් කරන්න පුළුවන් කියලා. ඒ සිද්ධ කරන්නේ අර ධාරාව අපේ ධන සහ ඍණාග්‍ර දෙක අතර මාරු වෙන්න තියෙන අවකාශය වැඩි කරලා එතන පොඩි ස්පාර්ක් එකක් හදනවා. ඊට පස්සේ අපි කරන්නේ වෙල්ඩින් එකක් කරද්දී ඒ ස්පාර්ක් එක කන්ටිනියස්ලි තියාගෙන යන එක. එතකොට අපිට හොඳ වෙල්ඩින් එකක් සිද්ධ කරගන්න පුළුවන්. සරලවම කිව්වොත් ඔන්න ඔය දේ තමයි අපේ වෙල්ඩින් ප්ලාන්ට් එක ඇතුළත සිද්ධ වෙන්නේ. ඉතින් මොන ක්‍රමයකට වෙල්ඩින් ප්ලාන්ට් එකක් ආවත් ඔය දේ තමයි අපේ වෙල්ඩින් ප්ලාන්ට් එක ඇතුළත අපිට දකින්න හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලා වෙල්ඩින් ප්ලාන්ට් එකක් පාවිච්චි කරනවා නම් මං හිතනවා ඔයාලට මොකද්ද මේ වෙල්ඩින් ප්ලාන්ට් එකක් ඇතුළත සිද්ධ වෙන්නේ කියලා පොඩි දල අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් ඔයාලට වෙල්ඩින් ප්ලාන්ට් එකක් ලැබුණොත් පොඩ්ඩක් වටේ කවරේ ගලවලා බලන්න. එතකොට ඔයාලට මේක ඇතුළත තව පොඩි දේවල් ටිකක් වෙනස්කම් දකින්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ෆෑන් එකක් තියෙන්න පුළුවන්. මොකද මේක හීට් වෙනවා. ඒක නවත්ත ගන්න අපිට වෙනම ෆෑන් එකක් මේකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය අපේ කරන්ට් එක, ඒ කියන්නේ ඇම්පියර් රේන්ජ් එක ඇඩ්ජස්ට් කරගන්න වෙනම ඇම්පියර් ගේජ් එකක් තියෙනවා. ඒ වගේම අපිට ආක්ට්‍රස් ස්විච් එකක් තියෙනවා. ආක්ට්‍රස් එක වෙනස් කරගන්න. ඉතින් මේ දේවල් ගැන මම කලින් වීඩියෝ කරලා තියෙනවා. කොහොමද හරියටම ඇම්පියර් එකක් ඇඩ්ජස්ට් කරගන්නේ? කොහොමද මේ ආක්ට්‍රස් ස්විච් එක හරියට මම පාවිච්චි කරන්නේ වගේ දේවල් ගැන මම කලින් වීඩියෝ කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ දේවල් වලත් ඒ දේවල් ගැනත් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මේ වෙල්ඩින් ප්ලාන්ට් එක ඇතුළත ක්‍රියාකාරීත්වය ගැන. නැවත මේ වගේ වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තු වෙමින් අද රොබේ නිවසින් සමුගෙන යනවා. එතෙක් ඔබට සුබ දවසක්.